මෙයා මේ කඹේ පොඩ්ඩක් බුරුල් කරන එක කරන්නේ. මේ තියෙන්නේ නැවේ හෝන් එක. අයිබෝන්. ඉතින් ඔන්න අපි අද ගේන්න යන්නේ නැවේ කඹ නැව උඩ කඹ ගැට ගහලා තියෙන විදිහයි කියන්නේ උතලා කොහොමද දාලා තියෙන්නේ කියන එක මම ඔයාලට පොඩ්ඩක් පෙන්වන්න යන්නේ. ඉතින් මේ ඔයාලට පේන්නේ මේ බොලාඩ් එකේ වටේට ඔතලා කඹේ ඔතලා මේ ඒක ගැට ගන්න දාලා තියෙන විදිහ තමයි. මේ තියෙන තවත් කඹයක්. මේ ඇඩිෂනල් රෝප් තමයි මේවා. මේකත් ඇඩිෂනල් රෝප් එකක්. මේක සාමාන්‍ය මේ කඹ වලට රෝප් කියලා කියන්නේ. ඉතින් මේ හරියම හැමතැනම මේම කඹ දාලා තියෙනවා. අපි ඉන්නේ ලොස් ඇන්ජලිස් වල ලොන් බීච් කියන පෝට් එකේ. ඉතින් මේක වින්ච් එක. ওই වින්ච් එකෙන් කඹේ එතිලා එතනින් කඹේ ගිහින් තියෙන හැටි තමයි මේ තියෙන්නේ. ඉතින් හොඳටම ටයිට් වෙලා තියෙන්නේ මේ වෙලාවේ. ඉතින් අපි මේ පෝට් එකේ ඉන්නකොට පෝට් එකේදී මේ නැව ගැට ගහන්න කඹ මේ විදිහට දාලා තියෙනකොට මේ නැව ළඟින් තව නැව් යනවා, බෝට්ටු යනවා. එහෙම යනකොට මේ අපේ නැව පොඩ්ඩක් එහෙම වෙනවා. එතකොට ඉතින් මේ කඹ පොඩ්ඩක් බුරුල් වෙනවා, තද වෙනවා, ඒ වගේ දේවල් වෙනවා. එතකොට අදාළ වොච් එකේ ඉන්න කට්ටිය ඇවිල්ලා පොඩ්ඩක් කඹ චෙක් කරනවා. පොඩ්ඩක් කඹ බුරුල් කරලා, බුරුල් නම් පොඩ්ඩක් තද කරලා, තදයි නම් පොඩ්ඩක් බුරුල් කරලා චෙක් කරනවා. ඉතින් මේක විඩේට එන්න ඕන. මේ කඹ නැත්තම් ඇදිලා වැඩි වෙලා මේ කඹ කැඩෙන්න පුළුවන්. එතකොට සෑහෙන ප්‍රශ්නයක් වෙනවා. ඒත් එක්ක මෙන්න මේකට කියන්නේ ෆෝවර්ඩ් මාස්ට් එක කියලා. නැවේ ඉස්සරහා ඉඳලා අර බලනකොට ඔයාලට පේන්නේ අර කණුවක් වගේ එකක් චූටි. නැවේ බ්‍රිජ් එකේ ඉඳලා බලනකොට කණුවක් වගේ එකක් පේන්නේ. මෙන්න මේක තමයි පේන්නේ. ඒකේ පොඩි ප්‍රමාණයක් උඩ පේන්නේ සමහරලාට. ෆෝවර්ඩ් මාස්ට් එක කියලා කියන්නේ මේකට. නැවේ ඉස්සරහම අඳුරගන්නේ මේකෙන් තමයි. මේ තියෙන්නේ ඉස්සරහා නැවේ හෝන් එක. ඕකෙන් තමයි නැවේ හෝන් එක. ලොකු සද්දයක් දීගෙන ඔයාලා සද්දය අහලා ඇති. ප්‍රෝං ගාලා ලොකු සද්දයක් දෙන්න ගහන්නේ ඕකෙන් තමයි. විශාල සද්දයක් තියෙනවා ඒකේ. නැවේ බ්‍රිජ් එකේ ඉඳලා ඉස්සරහට කොච්චරක් දිගද කියලා ඉස්සරහා ප්‍රමාණය හොයාගන්නේ මේකෙන් තමයි. ඒත් එක්කම මේ තියෙන්නේ ඇන්කර් එක. ඇන්කර් එක වලට මේ පෙන්වන්න යන්නේ මම කලින් ඇන්කර් එක වලට පෙන්නුවා මේ ඇන්කර් චේන් එක හරිය මේව දැන් මම වීඩියෝස් දෙක විතර මම හිතන්නේ පෙන්නලා තියෙනවා. මම මේ පෙන්වන්න යන්නේ අලුත් දෙයක් ඇන්කර් එකත් එක්ක ආපු දෙයක් තියෙනවා වලට පෙන්වන්න. මේ මෙතන අනිත් ඇන්කර් එක තියෙන්නේ. ඉතින් ඇන්කර් එකත් එක්ක ඇවිල්ලා තියෙනවා මඩ ගොඩාක් ඇවිල්ලා තියෙනවා ඇන්කර් එකත් එක්ක. මොකද ඇන්කර් එක දාලා ඉවරලා ආපහු උඩට ගන්නකොට චේන් එක ඒවත් එක්ක සෑහෙන මඩ ගොඩක් ඇවිල්ලා තියෙනවා මේ හැමතැනම. මේ ඇන්කර් එකේ මං යන්තම් දැක්කේ ඒකත් පොඩ්ඩයි ඉතින් ඔය පෙන්නුවා වලට. කාට හරි මුහුදේ පස්ස ඕන මුහුදු මඩ ඕන සීමන් කෙනෙකුට කියන්න ඕන ඇන්කර් එකත් එක්ක මඩ එනවා. ඒ වගේම සමහරලාට දියසෙවල් එහෙම විශාල ප්‍රමාණයක් පැටලෙලා එනවා සමහර වෙලාවට. සමහර අවස්ථාවල හැම වෙලේම නෙමෙයි සමහර අවස්ථාවල ඒක ඉතින් ඒ අදාළ මුහුදේ පරිසර පද්ධතියත් එක්ක ගොඩක් විශාලයි. මගේ අතින් එකක් විතර තියෙනවා. ලන්න බෑ. අඩි 2ක් විතර පළලයි. අඩි 2ක් විතර දිගයි. අඩියක් විතර පළලයි. මගේ අතින් එකක් විතර අල්ලන්න බැරි සයිස් එකක් තියෙනවා. ඉතින් මේ ඔය මඩ ටික තමයි මට පෙන්වන්න විශේෂත්වයක් තිබුණේ. ඉතින් පැටලලා එන ඇත්තටම ළඟදී නම් මුහුදු පැලෑටි එහෙම පැටලලා ඇවිල්ලා තිබුණේ නැහැ. ඉතින් ඇන්කර් එක ගොඩට ගත්තාම ඇන්කර් එක ගොඩට ඇවිල්ලා එතන ඇන්කර් චේන් එක එතෙන්නේ මෙන්න මෙතන යට තමයි ඒක පේන්නේ. මෙන්න මෙයා මේ කරන්නේ මේ කඹේ පොඩ්ඩක් බුරුල් කරන එක කරන්නේ. පොඩ්ඩක් ඇදිලා තියෙනවා. ඇදිලා තියෙන කඹේ තව පොඩ්ඩක් කඹේ දීලා පොඩ්ඩක් හිර වෙලා තියෙන කඹේ දීලා පොඩ්ඩක් කඹේ බුරුල් කරනවා. යට පොඩ්ඩක් නිදහසක් දෙන එකක් තමයි එයා කරේ. මොකද වීඩියෝ මෙයාලා ඇවිල්ලා බලන්න ඕන නැත්නම් කඹ කැඩෙනවා ඒ වගේ ප්‍රශ්න වෙනවා. දැන් මේ මං ඉන්නේ නැවේ ඉස්සරහම. ඉතින් නැවේ ඉස්සරහම මං ඔයාලට කලින් එක සැරයක් පෙන්නුවා මුහුද යනකොට බල්බස් පව් එක වතුර කපාගෙන යන විදිහ. ඉතින් මේ මම බැලුවේ සීල්ලවත් ඉන්නවද කියලා. මුහුදු සිංහයෝ එහෙම ඉන්නවද කියලා බැලුවේ. එහෙම පේන්න නැහැ. මොකද අපේ බල්බස් පව්වේ ගොඩාක් උඩින් තියෙන. ඒ කියන්නේ නැවේ සෑහෙනට බර අඩු වෙලා තියෙන්නේ. ඒ හින්දා සෑහෙන ප්‍රමාණයක් බව් එක උඩ ගිහිල්ලා තියෙනවා.
ඒක නිසා මේ වෙලාවේ කවුරුත් නැහැ. සත්තු මොකක් කවුරුත් නැහැ. ඔන්න දැන් මං ඇවිල්ලා ඉන්නවා නැවේ පිටිපස්සට. දැන් මේ නැවේ පිටිපස්සේ කඹ දාලා තියෙන විදිහ තමයි ඔයාලට මේ පේන්නේ. පිටිපස්සෙත් හැමතැනම කඹ දාලා තියෙන අර විදිහට පොළාට්ට ලොතලා එහෙම ඒ විදිහට දාලා තියෙනවා. ඒත් එක්කම මෙන්න මෙතන මේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. ලොකු කොක්කු දෙන්නෙක් ඉන්නවා. අපේ කඹයක නැවේ ඉඳලා දාලා තියෙන කඹයක වහලා ඒත් එක්කම පල්ලෙහා තව දියකාවොත් 4 දෙනෙක් ඉන්නවා. අද පෝට් එක කිසිම සද්දයක් නැහැ. මේ වැඩ නවත්තලා තියෙන මේ වෙලාවේ. ඉතින් මේ ඉන්න අර දියකාව දෙන්න අපේ නැවේ කඹ 3ක් මෙතනින් දාලා තියෙනවා. වලට පේනවා ඇති. එක කඹයක් පොඩ්ඩක් බුරුල්ලා එල්ලලා තියෙනවා. අනිත් එක හොඳට ඇදිලා තියෙනවා. ඒත් එක්කම අන්න අතන ඉන්නවා මේ සීල්ලා. එක්කෙනෙක් හෝ දෙන්නෙක් ඉන්නවා. හරියට ක්ලියර් නෑ. දෙන්නෙක් විතර මං හිතන්නේ. ඒකේ බල්බස් බවුවේ උඩ සීල්ලා දෙන්නෙක් ඉන්නවා. හොඳට පේනවා ඒක. ඉතින් ඒ නැවෙන් කඹ 3ක් දාලා තියෙන ඔන්න එළියට දාලා තියෙන විදිය ඔන්න වලට පේනවා. ඔන්න ඔය විදිහට තමයි අපේ කිනුත් දාලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔහම තමයි. thank you වීඩියෝ එක බැලුවට. මගේ වීඩියෝස් බලන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. හැමෝටම ජය වේවා. පරිස්සමෙන් ඉන්න.